හොඳ මාව ඩොක්ටර් සයන්ස්. ඔන්න එහෙනම් අද ඉඳලා අපේ channel එකෙන් ඔයාලට මෙඩිසින් සම්බන්ධව මොනවා හරි දෙයක් දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් ඔන්න අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බ්‍රොන්කියක්ටේසිස් කියන රෝගී තත්ත්වය ගැන. ඉතින් මොකද්ද මේ බ්‍රොන්කියක්ටේසිස් කියලා කියන්නේ? බ්‍රොන්කියක්ටේසිස් කියලා කියන්නේ අපේ ශ්වාස නාල සහ ශ්වාස නාලිකාවල ඔයාලා දන්නවා සිනිඳු පේශී සහ ප්‍රත්‍යස්ත පටක අපි කියනවා ඉලාස්ටික් ටිෂුස් කියලා දෙයක් තියෙනවා. එතකොට මේ තියෙන සිනිඳු පේශී සහ ප්‍රත්‍යස්ත පටක නැත්නම් ඉලාස්ටික් ටිෂුස් වලින් තමයි අපේ තියෙන ශ්වාස නාලිකාවලට සංකෝචනය වීමේ සහ ප්‍රසාරණය වීමේ හැකියාව ලබා දෙන්නේ. එතකොට බ්‍රොන්කියක්ටේසිස් කියන රෝගී තත්ත්වයේදී වෙන්නේ ඔන්න ඔය කියන ප්‍රත්‍යස්ත පටක සහ සිනිඳු පේශී ඩැමේජ් වෙලා. ඒ ඩැමේජ් වීම නිසා මොකද වෙන්නේ? දිගටම ශ්වාස නාලිකා සහ ශ්වාසනාල සංකෝචනය වීමකින් තොරව අපි කියනවා දිගටම විස්තරණය වෙලා තියෙනවා. ඉතින් අපි බලමු ඔය කියන බ්‍රොන්කියක්ටේසිස් කියන රෝගී තත්ත්වය ඇති වෙන්නේ කොහොමද කියලා. ඉතින් රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අපි කියනවා එයාවේ ඔබ්ස්ට්‍රක්ෂන් එකක්. ඒ කියන්නේ ශ්වාසනාල අවහිර වීමක් නිසා ඇති වෙන්න පුළුවන්. දෙවෙනි එක ක්‍රොනික් ඉන්ෆ්ලමේෂන් එකේ ප්‍රතිඵලයක් විදිහට ක්‍රොනික් නෙක්‍රොටයිසින් ඉන්ෆ්ලමේෂන් එකක්. ඒ කියන්නේ නියුමෝනියා වගේ රෝගී තත්ත්වයක් ඇති වුණාට පස්සේ පසු කාලීනව ඇති වෙන්න පුළුවන්. ඒ කියන එයාවේ ඔබ්ස්ට්‍රක්ෂන් එකක්. නැත්තම් ශ්වාසනාල අවහිර වීමකදී කොහොමද රෝගය ඇති වෙන්නේ? ශ්වාසනාලය අවහිර වුණාට පස්සේ ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපේ ලංස් වල, ඒ කියන්නේ අපේ පෙනහළු වලට මොනවා හරි දෙයක් ඇතුළු වුණාම ඒ ඇතුළු වුණ එක ගර්ත දක්වා, ඒ කියන්නේ පෙනහළු වල ටිෂුස් දක්වා යන එක වළක්වන්න යන්ත්‍රණයක් තියෙනවා. අපි කියනවා මියුකස් එස්කලේටර් කියලා. ඒ කියන්නේ අපි හිතමුකෝ අපේ චෝක් ඩස්ට් එකක් කියලා. ඒ ඩස්ට් එකෙන් බිඳුවක්වත් අපේ ගර්තවලට ළඟා වෙන්නේ නැති වෙන්න අපේ පක්ෂම වලින් මොකද කරන්නේ? ශ්ලේෂ්මලත් එක්ක එකතු කරලා ඒ ශ්ලේෂ්මල උඩට එසවීමේ යන්ත්‍රණයක් තියෙනවා. ඔන්න ඔය කියන ශ්ලේෂ්මල මොකද වෙන්නේ? ඔබ්ස්ට්‍රක්ෂන් එකක් ආවට පස්සේ ඒ ඔබ්ස්ට්‍රක්ෂන් එකෙන් එහාට යන්නේ නැහැ. එතකොට මෙතනදී මොකද වෙන්නේ? ශ්ලේෂ්මල එකතු වීමක් වෙනවා. මේ එකතු වෙන ශ්ලේෂ්මල නිසා මොකද වෙන්නේ? අපි දන්නවා ශ්ලේෂ්මල කියලා කියන්නේ බැක්ටීරියා වලට ඉතාමත් හිතකර මාධ්‍යයක්. ඒ නිසා ඒකේ තියෙන බැක්ටීරියා වලින් මේ බ්‍රොන්කියල් වෝල්ස් නැත්නම් අපි කියන ශ්වාසනාල බිත්ති ඩැමේජ් කරනවා. නැත්නම් ඒවා බිඳ වටනවා. මේ ඩැමේජ් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඒවට සංකෝචනය වීමේ හැකියාව නැති වෙන්නේ. ඒකට හේතුව මම අර කලින් කියපු ඉලාස්ටික් ටිෂුස් සහ තිබුණ සිනිඳු පේශි බිඳ වැටීම. දෙවෙනි ආකාරය තමයි ක්‍රොනික් ඉන්ෆෙක්ෂන් එකකට පස්සේ. කියන්නේ අපි හිතුවොත් නියුමෝනියා වගේ රෝගී තත්ත්වයකට පස්සේ ඒ නියුමෝනියා කියන රෝගී තත්ත්වයේ හිටපු බැක්ටීරියාව මගින් ඔය කියන බ්‍රොන්කියෝල්ස් බිඳ වැටීමකට ලක් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ හේතුන් දෙක නිසාම මොකද වෙන්නේ? අවසානයේ ශ්වාසනාලිකා ඇතුලේ තියෙන සිනිඳු පේශි සහ ඉලාස්ටික් ටිෂුස් බිඳ වැටීමට ලක් වෙලා ඒක ප්‍රතිඵලයක් විදිහට ශ්වාසනාලිකා ස්ථිර විස්තරණය වීමක් දකින්න අපිට හැකියාවක් ලැබෙනවා. දැන් අපි බලමු රෝගයේදී ඇතිවන රෝග ලක්ෂණ මොනවද කියලා. ඉතින් රෝගය ඇති වුණාට පස්සේ මම අර කලින් කියපු විදිහට ශ්වාසනාලිකා අතර දිගින් දිගටම සෙම තැම්පත් වීමක් සිද්ධ වෙන නිසා දිගින් දිගටම හොඳ වෙන්නේ නැති persistent cough එකක්, දීර්ඝකාලීන කැස්සක් ඇති වෙනවා කියලා. දෙවෙනි කාරණාව තමයි අපේ ඔබ්ස්ට්‍රක්ෂන් එකක් වෙන නිසා දිගටම මොකද වෙන්නේ? ශ්වාසනාලිකා ඇතුලේ සෙම තැම්පත් වෙනවා. ඒ තැම්පත් වෙන සෙම එළියට යන්නේ නැහැ. ඉතින් ඒ හේතුව නිසා මොකද වෙන්නේ? එළියට යන අවස්ථාවකදී සෑහෙන විශාල ප්‍රමාණයකින් සෙම පිටත් වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම රෝගයේ ඉතාමත් උත්සන්න වූ අවස්ථාවක කැස්සත් සමග රුධිරය පිටවීමේ හැකියාවක් පවතිනවා. ඒත් එක්ක හුස්ම ගැනීමේදී පපු ප්‍රදේශයේ වේදනාවක් එන්නත් හැකියාවක් තියෙනවා. අපි කියන ප්ලූරයිටික් ටයිප් chest pain එකක් එන්න පුළුවන් කියලා. ඒත් එක්ක රෝගය හඳුනා ගන්න පුළුවන් බාහිරින් විශේෂ ලක්ෂණයක් තමයි මේ ඇඟිලි වල නියපොතු වල අසාමාන්‍ය වක්‍රතාවයක්. අපි කියනවා ක්ලබින් කියලා කියන්නේ. ක්ලබින් කියන එක අපිට දකින්න හැකියාවක් ලැබෙනවා. අපි බලමු රෝගය නිසා ඇති වෙන්න පුළුවන් භයානක තත්ත්වය මොකක්ද කියලා. ඉතින් රෝගය උත්සන්න වුණ අවස්ථාවකදී පෙනහළු වල පීඩනය වැඩි වෙනවා. අපි කියනවා පල්මරි හයිපර්ටෙන්ෂන් කියලා. මෙන්න මේ පෙනහළු වල පීඩනය වැඩිවීම හේතුවෙන් හෘදයෙන් පෙනහළු වලට රුධිරය සැපයීම සඳහා විශාල කාර්යයක් කිරීමට සිද්ධ වෙනවා හෘදයට. ඒක ප්‍රතිඵලයක් විදිහට හෘද අකර්මණ්‍යතාවයක් දක්වා මේක යන්න හැකියාවක් තියෙනවා. වැදගත්ම කාරණාව. රෝගය වළක්ව ගන්නේ කොහොමද සහ රෝගය හැදුනට පස්සේ තියෙන ප්‍රතිකාර මොනවද? ඉතින් ප්‍රධානම දේ තමයි අපි මේ රෝගීන්ගේ තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා මේ දිගින් දිගටම සෙම එකතු වෙන එක. ඉතින් සෙම එකතු වෙන එක වළක්වන්න අපි කියනවා ඩේලි ඩ්‍රේනේජ් එකක් අවශ්‍ය වෙනවා කියලා. ඒ කියන්නේ මේ රෝගීන්ට සාමාන්‍යයෙන් ඔටෝජෙනික් ඩ්‍රේනේජ් එක කියලා තමයි අපි කියන්නේ. නැත්නම් සෙල්ෆ් ඩ්‍රේනේජ් එක කියලා කියන්නේ. ඒ කියන්නේ ශ්වසන අභ්‍යාසයක් කළා කැසීම් වාර දෙකක්
සිද්ධ කරලා ඇතුලේ තියෙන සෙම ඉවත් කිරීමට ක්‍රියාවලියක් තියෙනවා. ඉතින් ඔයාලට YouTube එකේ සර්ච් කරලා ලේසියෙන්ම ඒ ක්‍රියාවලිය හොයාගන්න පුළුවන්. ඔටෝජෙනික් ඩ්‍රේනේජ් නැත්නම් සෙල්ෆ් ඩ්‍රේනේජ් කියලා කියනවා. දෙවෙනි ආකාරය පොස්චරල් ඩ්‍රේනේජ්. අපි කියනවා ඉරියව්ව වෙනස් කරලා ඇතුලේ තියෙන සෙම ඉවත් කිරීමේ ක්‍රියාවලියක් තියෙනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා බලන්න ඉක්මනට මෙන්න. දිගටම අපිත් එක්ක ඉන්න. good luck.